මගේ channel එක geometry of meaning. මේක මේ මොන වගේ දේවල්ද මේකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක ගැන දල අදහසක් දෙන්න ඕන කියලා මං හිතුවා. එතකොට මේ මූලික වශයෙන් කියන්න ඕන මගේ මේ channel එකේ මීට කලින් post කරපු videos ඒව ඇවිල්ලා මේ AI වලින් මම notebook LM වලින් හදපුවා. එතන වීඩියෝ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වීඩියෝ වල මම මූලිකව සාකච්ඡා කරලා තියෙන ඒවා එකිනෙකින් වෙනස් ඉතා කුඩා වීඩියෝ. ඒ වයින් මම සාකච්ඡා කරලා තියෙන්නේ මම මේ පසුගිය කාලය තුලම කරන ලද යම් යම් ගවේෂණාත්මක දේවල් ඒ කියන්නේ රිසර්ච් වගේ දේවල් වල යම් යම් දැනුම් කොටස් තමයි. ඒ වයින් සමහර ඒවා ක්වොන්ටම් භෞතිකයට වගේ අයිති, සමහර ඒවා ලකානියන් සයිකෝඇනලිසිස් වලට, සමහර ඒවා හියුමැනිටිස් වලට, සමාජ විද්‍යා, දේශපාලන වගේ දේශපාලන න්‍යාය සම්බන්ධ සමහර දේවල්. එතනින් ගියාම ගණිතය අදාළ දේවලුත් තිබුණා. එතකොට මම මේ ඒ වීඩියෝ කොටස් වල සාකච්ඡා කරපු යම් යම් සිද්ධාන්ත සහ යම් යම් භාවිතයන් තමයි මගේ මේ පර්යේෂණ වල වැඩබිම වෙන්නේ. එතකොට මම ඒ ආශ්‍රයෙන් ඒ කරන ලද යම් යම් විමර්ශන වල ප්‍රතිඵලයක් වශයෙන් මම දැනට මේ කෘති දෙකක් පොත් දෙකක් පළ කරලා තියෙනවා. එකක් තමයි Left AI Against the Fantasy of Complete Intelligence කියන එක. දෙවෙනි පොත තමයි Return of the Dead Author කියන එක. මේ කෘති දෙකම අඩු වැඩි වශයෙන් සාකච්ඡා කරන්නේ මේ කෘත්‍රිම බුද්ධිය සහ මනුෂ්‍ය පැවැත්ම අතර තියෙන සම්බන්ධතාවයන් තමයි. ඒ කියන්නේ Left AI එක සාකච්ඡා කරන දේවල් වෙන්නේ මිනිස්සු දැනට විශ්වාස කරමින් ඉන්නවා මේ කෘත්‍රිම බුද්ධිය මනුෂ්‍ය බුද්ධිය ඉක්මවලා යම් යම් ආකාරයේ මනුෂ්‍යයන්ගේ පාලනයෙන් තොරව ගිහිල්ලා එයින් යම් යම් හානිදායක දේවල් සිද්ධ වෙයි මනුෂ්‍ය සංහතියට. එහෙම නැත්නම් ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම මනුෂ්‍යයන් පාලනය කරයි. ඒ වගේ එහෙමත් නැත්නම් ලෝකේ තියෙන සියලු ප්‍රශ්න වලට ඒගොල්ලෝ විසඳුම් සොයා ගනීවි අපිට බැරි වුණ දේවල් වගේ ඔන්න වගේ විශාල ෆැන්ටසි ප්‍රමාණයක් තියෙනවා. ඔය ෆැන්ටසි වල එක පොදු ලක්ෂණයක් තියෙනවා. ඒ පොදු ලක්ෂණය තමයි මේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක සම්පූර්ණ බුද්ධියක් අත්පත් කරගනී කියන එක. ඒක තමයි මගේ ගවේෂණයේ පදනම වෙන්නේ මේ පරිපූර්ණත්වයකට පත්වීමේ හැකියාවක් කිසියම් බුද්ධිමය පද්ධතියකට එහෙම නැත්නම් ද්‍රව්‍යමය පද්ධතියකට තියෙනවද කියන එක විමර්ශනය කරන එක තමයි මම Left AI වල මගේ ප්‍රයත්නේ. ඒ කියන්නේ මම ඒකට උත්සාහයක් දරලා තියෙනවා. ඒක කොතරම් දුරට සාර්ථකද අසාර්ථකද තව දුර යන්න තියෙනවද කියන එක මට එච්චර වැටහීමක් නැහැ. නමුත් මම හිතනවා යම් දුරකට මම මේ ප්‍රශ්නේ විවෘත කරලා තියෙනවා. මට වඩා ඒ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ට ඒ ගැන තවත් විමර්ශනාත්මකව වැඩ කටයුතු කරන්න අවශ්‍ය පසුබිමක් මම මේ පොතෙන් නිර්මාණය කරලා තියෙනවා. එතකොට ඒ පොත ගැන අපිට තව තවත් ඒ පොතේ අන්තර්ගත කරුණු ඒ පොතේ කොහොමද මම මේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වල අනාගතය හරි එහෙම නැත්නම් මේ මිනිසයා සහ AI අතර තියෙන මේ සම්බන්ධය පිළිබඳ ෆැන්ටසි පිළිබඳ කරන ගවේෂණාත්මක කරුණු අපිට මේ වැඩසටහන් වලදී බලන්න පුළුවන් ඉස්සරහට. දෙවෙනි පොතෙන් මම සාකච්ඡා කරන්නේ මේ Return of the Dead Author කියන සංකල්පය. ඒ අදහස. ඒක මූලික වශයෙන් කේන්ද්‍ර වෙන්නේ දැන් ඔය සෝෂල් මීඩියා හරි වෙන ලේඛනගත දේවල් ලිඛිත දේවල්. ඒ කියන්නේ written text කියන එක අවශ්‍ය වෙන තැන් තියෙනවා. ඒ කියන්නේ ඇකඩමියාව ඇතුලේ
ශිෂ්‍යයන්ට සිද්ධ වෙනවා යම් යම් කෝස් වර්ක් සබ්මිට් කරන්න, තීසිස් සබ්මිට් කරන්න, ඩිසර්ටේෂන්ස් වගේ. දැන් මේවයි පොදුවේ වර්තමානයේ තුල උද්ගත වෙච්ච ගැටලුවක් තියෙනවා. මේව ලිව්වේ මේ ළමයිද නැත්නම් AIද කියන ගැටලුව. ඒක හුඟක් තැන්වල මතුවලා තියෙනවා. මේ එතකොට මම මේ මගේ පොතෙන් සාකච්ඡා කරන්නේ ඔන්න ඔය සංසිද්ධිය ගැන. ඇත්තටම ලිවීම කියන දේ මනුෂ්‍යයා සබ්ජෙක්ටිව්ලි කරනවා කියලා අපි හිතුවට ඒක එහෙමද? එහෙම නැත්නම් AI කියන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක විසින් නිපදවන ටෙක්ස්ට් එක, ඒ කියන්නේ එයා ලියන දේවල් මනුෂ්‍යත්වයෙන් තොරද? එහෙම නැත්නම් ඒකේ ලියන්නේ කවුද කියන ප්‍රශ්නේ. ඉතින් ඒක ගැඹුරු දාර්ශනික සාකච්ඡාවක්. මම ඒක යම් ප්‍රමාණයකට මතු කරන්න උත්සාහ කළා තියෙනවා දැනට තියෙන යම් යම් කරුණුත් රිසර්ච් කියන්නේ විවිධ අයගේ පර්යේෂණ ගවේෂණවල දේවල්තුත් සම්බන්ධ කරගෙන ඒ තැන් වලින් පටන් අරගෙන ඒක ටිකක් තුලනාත්මක විග්‍රහයක් මම ගේන්න උත්සාහ කරලා තියෙනවා. ඒක ඉතිහාසය තුලම කොහොමද වෙන්නේ කියන එක. එතකොට ඔය පොත් දෙකේ තියෙන කරුණු වලට මම මේ පොත්වල තියෙන කරුණුත් මේ මගේ channel එකේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා විටින් විට. ඒ පොත් මම බොහෝ වෙලාවට මම මේ ඒකේ රීඩර්ෂිප් එක මම ටාගට් කරලා තියෙන්නේ තරුණ ළමයි. ඒ කියන්නේ මේ ක්ෂේත්‍රවල ඉගෙනීම් කටයුතු කරන අය, පර්යේෂණ කටයුතු කරන අය, මෙන්න මේ වගේ අය තමයි මගේ මම ඒ පොත නිර්මාණය කරද්දී ඔළුවේ තියාගෙන හිටියේ. ඉතින් ඒගොල්ලෝ අතට මේ පොතපත් වෙනවා නම් මම හරි කැමතියි. ඒගොල්ලන්ගේ විමර්ශන අක්ෂයයකට යොමු වෙනවා නම් මම කැමතියි. ඊළඟට ඔය Return of the Dead Author කියන පොත උනත් ඒක යම් ආකාරයක උපකාරීත්වයක් වෙයි මේ පිළිබඳ තියෙන සංවාදයට රුකුලක් වෙයි. ඒ පිළිබඳව විවිධ මත පළ වෙලා තියෙනවා දැනටත් විශ්වවිද්‍යාලවල. එතකොට විවිධ ආකාරයේ කම්ප්ලේන්ට්ස් තියෙනවා ළමයින්ට විරුද්ධව ශිෂ්‍යයන් විසින් ෆැකල්ටි වලට ඒ ආයතනයේ ඒ විශ්වවිද්‍යාලවල ඇකඩමියාවට විරුද්ධව ඒ වගේ විශාල ඒ කියන්නේ දෙපැත්තටම තියෙනවා ඒගොල්ලන්ගේ කම්ප්ලේන්ට්ස්. ඒ කියන්නේ ශිෂ්‍යෝ විරුද්ධ වෙන ඒ කියන්නේ ශිෂ්‍යෝ සමහර වෙලාවට ඒගොල්ලන් ලියලා සබ්මිට් කරපුවා ප්‍රතික්ෂේප වුණාම මේක AI කන්ටෙන්ට් එක 95% වගේ ඒ කටියව චැලෙන්ජ් කරලා තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? මම ඒක ලිව්වා ඒ සාක්ෂි ඉදිරිපත් කරලා ඒකේ හිස්ටරි එක ඉදිරිපත් කළා, අතින් ලියපු පිටපත් ඉදිරිපත් කළා ඒ වගේ. නමුත් ඩිටෙක්ටර් එකෙන් කියලා තියෙන නිගමනයට නතු වෙනවා සමහර පරිපාලන අධිකාරී, ඒ කියන්නේ විශ්වවිද්‍යාල අධිකාරී. නමුත් ඕකේ තියෙන විශාල ගැටලුවක්. AI වලින් ලියපු එක AI වලින්ම තමයි චෙක් කරන්න වෙන්නේ. අන්න එතන ඒ ගැටලුව විශාල අර්බුදයක් නිර්මාණය කළා. තුනේ කියන්නේ AI වලින් ලිව්වද නැද්ද කියන එකත් පරීක්ෂා කරන්න අපට වෙලා තියෙන්නේ AI වලින්මයි. එතකොට මේකේ තියෙන කිසියම් ඇසිමෙට්‍රික් ස්වභාවයක්, ඒ කියන්නේ සමමිතික බවක් නෑ මේකේ. මම ඒව ගැන ඉතා දීර්ඝ ලෙස සාකච්ඡා කළා තියෙනවා මගේ පොතේ. දැන් මේ කරුණ වලට අමතරව මම මගේ දැනට මම කරගෙන යන සමහර පර්යේෂණවල විවිධ අවස්ථා මට හැඟෙන පරිදි මේ මිනිස්සුන්ට ශිෂ්‍යයන්ට ඒ ගැන උනන්දුවට රසවත් වෙයි කියලා හිතෙන කොටස් මම මේ channel එකේ ගේන බලාපොරොත්තු වෙනවා. පළවෙනියෙන්ම මම හරි සතුටුයි මගේ පර්යේෂණවල ප්‍රතිඵල. ඒ කියන්නේ මේ විවිධ ක්ෂේත්‍රවල විවිධ ඩිසිප්ලින්ස් එකට ගැටීමෙන් මම සොයා බලා කියන්නේ දැනගන්න කරුණු. ඒ කියන්නේ උදාහරණයක් මම කියන්නම්. මම දැන් සුලභ සමාජ මාධ්‍යවල සුලභව යන කිසියම් මතවාදයක් තියෙනවා නිර්වාණය ගැන. බෞද්ධ සම්ප්‍රදාය තුළ බෞද්ධ දර්ශනය තුළ කියවෙන නිර්වාණය ගැන. මේක මේ පිළිබඳව විවිධ මත විවිධ සමහර වෙලාවට ටිකක් රැඩිකල් මත පොලමික් රීඩින්ග්ස් රයිටින්ග්ස් අපට හම්බ වෙනවා. මට මේ ළඟදී මට මතකයි මේ එක්තරා නාලිකාවක කිසියම්
විද්වතෙක් මේ නිර්වාණය කියන සංකල්පය නිර්වාණය කියන මානසික තත්ත්වය රෝගී තත්ත්වයක් බව සඳහන් කරා. ඒකට යම් ආකාරයේ ඓතිහාසික පාදක රුකුල් වෙච්ච පොතපත පිළිබඳත් ඒ වෙන භික්ෂුන් වහන්සේලා පිළිබඳ ලියපු දේවල් වල අන්තර්ගතය පිළිබඳත් මට දැනගන්න ලැබුණා. මම ඒ ගැන උනන්දු වුණා. ඒ කියන්නේ මම නිර්වාණය පිළිබඳ යම් යම් ඔය විද්‍යාවත් එක්ක පටලවන ඒවට නොවේ මම ඒක දිහා බලන්න වෙනස් විදියකට. ඒ කියන්නේ මම නිර්වාණය වගේ මානසික තත්ත්ව පිළිබඳ අධ්‍යයනයේදී මම විද්‍යාව භාවිතා කරනවට වඩා මම නැඹුරු වෙන්නේ මනෝ විශ්ලේෂණය භාවිතා කරන්න. ඒක මගේ පුද්ගලික තේරීමක්. එතකොට මම දන්නවා යම් දුරකට මම යම් ප්‍රමාණයකට අධ්‍යයනය කරලා තියෙන නිසා ලකානියානු මනෝ විශ්ලේෂණය ඒ කියන්නේ මම එහෙම ෆෝමල් এডুকেෂන් එකක් නෙමෙයි මට ගුරුවරයෙක් නැහැ මම දැන් දීර්ඝ කාලයක් තිස්සේ ඒ මනෝ විශ්ලේෂණය දර්ශනය ගණිතය ක්වොන්ටම් භෞතික වගේ විවිධ විෂයන් පිළිබඳ හැදෑරීම් කරනවා මගේ විනෝදාංශයක් වශයෙන් මට එහෙම ශාස්ත්‍රාලීය මේ සුදුසුකම් නැහැ මට තියෙන්නේ සාමාන්‍ය කියවා අවබෝධ කරගත්තු සෙල්ෆ් ස්ටඩි එකක් තියෙන්නේ ඒ හින්දා මම සමහර වෙලාවට කරන කියන අදහස් පළ කිරීම වල යම් යම් අඩුපාඩු තියෙන පුළුවන්. මම ඒ වගේම පිළිගන්නවා ඒ ක්ෂේත්‍රවල ප්‍රවීණ අය ඉන්නවා කියලා ලංකාවේ තියෙන ලෝකෙත් ඉන්නවා. ඒ ගැන කිසි ගැටලුවක් නැහැ. මම ඒ ධාරාවට කිසියම් පාර්ශවීය එකතු කිරීමක් කරන එක තමයි මගේ උත්සාහය වෙන්නේ. මම ඒත් ගරු කරනවා අනිත් අය මගේ අදහස් එහෙම විමර්ශනයට ලක් කරන එක. එහෙම නැත්නම් මගෙත් එක්ක ඒවත් එක්ක සංවාදවලට යෙදෙන එක පුළුවන් විදියට මම මේ වැඩවලට කැමති ඒ අයගේ සැබෑ ඉන්ටෙලෙක්චුවල් එෆර්ට් එක මේ ගනුදෙනු කරා. එතකොට මම නිර්වාණය ගැන අදහස් දක්වීමට මම භාවිතා කරන්නේ ලකානියානු කන්සෙප්ට්ස්. එතකොට මම මේ පිළිබඳ දැනගත්තු කරුණු. ඒකේ මම යෝජනා කරන්නේ නැහැ බුදුදහම ලකානියානු මනෝවිශ්ලේෂණ අනුකූලයි කියලා. හරි. එහෙම නැත්නම් ලකානියානු මනෝවිශ්ලේෂණය යනු බුදුදහමේ තවත් දිගුවක් මම ඒ වගේ දේවල් කියන්නේ නැහැ. මම දකින්නේ ඒ අදහස් පද්ධති දෙක දෙපැත්තක තිබියදී අපට සංසන්දනය කළ හැකි දේවල් සංසන්දනය කරලා බලලා අපිට මේකෙන් මේක වැඩ කරන් මේක ගැන අදහසක් ගන්න පුළුවන්ද බැරිද? එහෙම නැත්නම් මේකෙන් මේක පිළිබඳ අදහසක් ගන්න පුළුවන්ද බැරිද කියන එක ගැන ඒ සීමාවල් ලකුණු කර ගැනීම තමයි මගේ ප්‍රයත්නය. එහෙම නැතුව මේවාට ඌනිත කිරීම නෙමෙයි. ඒ කියන්නේ බුද්ධ ආගමයි කියන්නේ මනෝ විශ්ලේෂණයේ ගැඹුරු තැනක්. එහෙම නැත්නම් මනෝ විශ්ලේෂණය කියන්නේ බුද්ධ ආගමට වඩා ලොකු දෙයක්. ඒව මං කියන දන්නෙත් නැහැ. ඇත්තටම එහෙම දේවල් කිරීම නොවේයි මගේ ප්‍රයත්නය. මම හිතන්නේ මේ දෙකම පවතිනවා. ඒ දෙක ස්ට්‍රීම්ස් දෙකක්. ඒ දෙකේම භාවිතාවන් තියෙනවා ප්‍රායෝගික තලයේ. එතකොට අපිට ඒවයින් පුළුවන් නම් දැන් ඍජුවම කිව්වොත් යම් මානසික තත්වයක් ඒක රෝගී තත්වයක්ද කියලා බලනවා කියන එක ටිකක් සංකීර්ණ වැඩක්. ඒකට සුදුසුකම් තියෙන අය ඉන්නවා. ඒ කියන්නේ මනෝ විශ්ලේෂණාත්මකව එහෙම කරන්න නම් මේ පුද්ගලයා ගෙනල්ලා සායනික සෙටප් එකක් තුල ඒ ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා. ඒ අනුව කටයුතු කරලා ඒ පිළිබඳ ඩයග්නොස් එකක් කරලා ඒ කාලයක් අරගෙන මේ එන්න ඕන නිගමනයක්. එතකොට මේ නිර්වාණය වගේ දෙයක් මනෝ විශ්ලේෂණාත්මක විග්‍රහ කරනවා කියන්නේ මේ එහෙම ක්ලිනිකල් ඇසෙස්මන්ට් එකක් කරන්න අපිට එහෙම නිර්වාණයටපත් වුණු කෙනෙක් මුණ ගැහෙන්නත් අමාරුයි. සහ ඒ වැඩේ ඒ විදියට කරන්න සයිකෝ ඇනලිස්ට් කෙනෙක් විදියට මට එහෙම ලයිසන්ස් එකකුත් නැහැ. ඒ දෙකම වෙන්නේ නැහැ මෙතන. ඒ කියන්නේ මට ඒ සුසුකම් නැහැ වෛද්‍යවරයෙක් වගේ මානසික මනෝ විශ්ලේෂකයෙක් විදියට කටයුතු කිරීමේ මට එහෙම චාට් එකක් නැහැ. ඒ කියන්නේ වළංගුතාවයක් නැහැ. මම කරන්නේ මේක මේ පේපර් වර්ක් එකක්. ඒ කියන්නේ මේ ඩෙස්ක් ස්ටඩි එකක් විදියට කරන එක. ඒ කියන්නේ ලකානියානු කන්සෙප්ට්ස් අරගෙන ඒවා කොයිතරම් දුරට
නිර්වාණය කියන අදහසත් එක්කල මම නිර්වාණය ගැන ගත්තත් ඔය ලෝකේ තියෙන සියලු බුදුදහම් වල දැක්වෙන විවිධ විෂමතා විවිධ අර්ථ දැක්වීම ඒ සියල්ල සලකා බලන්නේ නැහැ. මොකද මම බුද්දිස්ට් ස්කෝලර් කෙනෙක් නෙමෙයිනේ. ඒකටත් සුදුසු අය ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට පුළුවන් මං දරන අදහස් වල යම් ගැටලුකාරී තැන් තියෙනවා නම් මාත් එක්ක සාකච්ඡා කරන්න මාත් එක්ක ඒ පිළිබඳව මාව දැනුවත් කරන්න. ඇත්තටම සාකච්ඡා කරනවා කියන්නේ මට වඩා ලොකු දැනුමක් දෙන්න පුළුවන් අය මම පිළිගන්නවා. එතකොට මම නිර්වාණය පිළිබඳව මගේ එම්පිරිකල් ඒ කියන්නේ අත්දැකීම් ලෝකය පුද්ගලිකව නැහැ. මම නිර්වාණය ලබලද කියන්නවත් මම දන්නේ නැහැ. සහ මම බොහෝ වෙලාවට එහෙම තත්ත්වයක් අත් කරගත්තු කෙනෙක් නොවේ කියන තැන තමයි මම ඉන්නේ. සහ නිර්වාණයටපත් වුණ කෙනෙක්ගේ ඇසුරක් එහෙම ලැබිලත් මට නැහැ. එතකොට මට ඒ ගැන තියෙන්නේ ඔය ටෙක්ස්ට් බුක් නොලෙජ් එකක්. මම එතෙන්දී මට වඩා පහසුයි කියලා හිතෙන සංකල්ප ඔස්සේ නිර්වාණය පිළිබඳව කරනු ලබන විමර්ශනය තමයි මම කියාගෙන ආපු ඒ රිසර්ච් එක. එතකොට ඒක ඇතුලේ මම ඒක කරන විදිය මම වෙන වීඩියෝ එකක මම ඒක ඉදිරිපත් කරන්න. ඒක පිළිබඳ යම් ආකාරයක මම රිසර්ච් පේපර් එකක් ප්‍රීප්‍රින්ට් එකක් පළ කරලා තියෙනවා. ඒක දැනට යම් විද්වතුන් ප්‍රමාණයක් කියවලා තියෙනවා. ඒගොල්ලෝ එහෙම මට ප්‍රතිචාර දක්වලා නැහැ. මම හරි කැමතියි ඒකට යම් උදවිය ප්‍රතිචාර දක්වනවා නම් ඒ ක්ෂේත්‍රවල විශේෂයෙන්ම ලකානියානු මනෝ විශ්ලේෂණයේ භාවිතයන් වල යෙදෙන ප්‍රවීණයන්ට මම ආරාධනා කරනවා. ඊළඟට බුද්දිස්ට් ස්කෝලර්ස්ලාට ඒ කියන්නේ බෞද්ධ දර්ශනය පිළිබඳ යම් ප්‍රාමාණික උගතුන්ට මනෝ විශ්ලේෂණයේ පැත්ත නොවේ අනිත් බෞද්ධ සංකල්ප හැසිරවීම ඒ පිළිබඳ මම ගනිපු උපකල්පන මගේ මෙතඩොලොජි එක ඒවා පරීක්ෂාවට ලක් කරනවා නම් මම හරි කැමතියි. එතකොට තවත් ක්ෂේත්‍ර කීපයක මගේ අධ්‍යයන කටයුතු තියෙනවා. ඒවා මම දකින්නේ විවිධ ආකාරවල එකිනෙකට වෙනස් ඩිසිප්ලින්ස් වල ගැටීම් නිර්මාණය කිරීම. ඒ කියන්නේ තව උදාහරණයක් කියනවා නම් මම කිසියම් තව මොඩල් එකක් එක්ක මම විමර්ශනයේ යෙදෙනවා. ඒක තමයි මේ ගණිතය සහ භෞතික විද්‍යාව සහ මනෝ විශ්ලේෂණය. ඔය තුන එකිනෙකට සම්බන්ධ ඒ කියන්නේ මනෝ විශ්ලේෂණය වගේ දෙයක් ගණිතයයි භෞතික විද්‍යාවයි එක්ක ඍජුව සම්බන්ධ කරන්න හරි අමාරුයි. එතකොට ගණිතයයි භෞතික විද්‍යාව අතර බොහොම පැහැදිලි සම්බන්ධයක් තියෙනවා. ඒතර මම යෝජනා කරනවා ගණිතය සහ මනෝ විශ්ලේෂණය අතරත් කිසියම් සම්බන්ධයක් තියෙනවා. ඒක මම වෙනස් විදියකින් දකින්න ඒක ඒ දැක්ම ඔස්සේ භෞතික විද්‍යාවට සාපේක්ෂව මනෝ විශ්ලේෂණය තුල පවා තියෙන මේ අන්ඩර්ලයින් නෙක්සස් එක මගේ පර්යේෂණ විෂයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට ඒක ඇතුළෙත් මම සාකච්ඡා කරනවා විවිධ ප්‍රවණතා විශේෂයෙන් ඒවා ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලට වැදගත් වෙන ආකාරය ඒ වගේ අදහස් පද්ධති වල ගැටුමින් සහ භෞතික විද්‍යාවේ අපි දැන් ඉන්න භෞතික විද්‍යාවේ ඉරණම ඒ කියන්නේ අපිට ඒ ක්ෂේත්‍රවල අපි ඒව ෆිලොසොෆයිස් කරොත් ඒ කියන්නේ අපිට දැන් ප්‍රායෝගිකව යන්න පුළුවන් දුරවල් ටිකක් අතික්‍රමණය කරන්න පුළුවන් දාර්ශනික විග්‍රහ ඇතුලේ මම බලනවා ඒ වගේ එළඹුම් වලින් අපට අපේ තියෙන ප්‍රායෝගික සීමාවන් මොනවද කියන එක අඳුනගන්න වෙනස් ආකාරයක මේ අතුල් වීමක්. ඒක තමයි මගේ බලාපොරොත්තු. ඒ කියන්නේ මම දැනට දන්නවා විවිධ පර්යේෂකයන් රිසර්චර්ස්ලා ඒ ක්ෂේත්‍රවල කරගෙන යන පර්යේෂණ කටයුතු. ඒ කියන්නේ ගණිතය සහ භෞතික විද්‍යාව ඒක බොහොම පැහැදිලි
ඒකේ බහුතරයක් මිනිස්සු පර්යේෂකයෝ ප්‍රදේශනවල යෙදෙන විවිධ ෆැසට්ස් ඒ කියන්නේ විවිධ පැති කඩවල් වලින් ඊළඟට මනෝවිශ්ලේෂණය සහ ගණිතය පිළිබඳ ටිකක් අඩුයි. එතකොට ඒකෙත් විවිධ ස්වරූප තියෙනවා. විවිධ ගැටලු තමයි විවිධ අයගේ ප්‍රස්තුත වෙලා තියෙන්නේ. ඒවයි සමහරු පර්යේෂණ කරන්නේ මේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලට පුළුවන් ද කොන්ෂස්නස් එක ගන්න. ඒ කියන්නේ අපේ සාමාන්‍ය හියුමන් කොන්ෂස්නස් එක වගේ මේ තත්වයකට පත් වෙන්න පුළුවන්ද කියලා ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වල. දැන් ඒ වගේ කාරණා සම්බන්ධව ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් පිළිබඳ එක්ස්පර්ට්ලාට සිද්ධ වෙනවා අර හියුමනිටිස් වල තියෙන සමහර කොටස් දර්ශනය, මනෝවිශ්ලේෂණය, මනෝවිද්‍යාව වගේ කරුණු පිළිබඳ යම් අවබෝධයක්. එතකොට මම යෝජනා කරනවා මගේ රිසර්ච් හරහා අන්න ඒ බ්‍රිජිං ඇස්පෙක්ට්ස් අපි මොන කොටස් එක්ක ගනුදෙනු කරන්න අවශ්‍යද අවම වශයෙන් වගේ. ඒ කියන්නේ මට වඩා මේවා ගැන පර්යේෂණ කරන අය ඉන්නවා, සුදුසුකම් තියෙන අය ඉන්නවා. මමත් යම් කෙසි ආකාරයක වෙනස් දායකත්වයක් සපයමින් ඉන්නවා කියන එක තමයි මගේ විශ්වාසය. මට ඒකම තමයි මම මගේ බලාපොරොත්තුවත් මේ channel එක හරහා අනිත් තරුණ අයට විශේෂයෙන් මේ අදහස් ගේන එක. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මම හිතන්නේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වගේ එකක් ගැන ගොඩාක් පරතරට දන්න අයට පොඩ්ඩක් මිස් වෙලා තියෙනවා. ඒකේ යම් දේවල් පිළිබඳව සාකච්ඡා කරන්න අවශ්‍ය දැනුම් පද්ධති මිස් වෙලා තියෙන. ඒ කියන්නේ ඒක වරදක් නෙමෙයි. ඒක වෙන්න හේතු තියෙන්නේ ඒ සබ්ජෙක්ට් ස්ට්‍රීම් වල ફોකස් වෙනස් නිසා. නමුත් ඒවා දැන් නිර්මාණය කරලා තියෙන ගැටලුව එහෙම ඒ සබ්ජෙක්ට් එක ඇතුලේ විසඳන්න බෑ කියන එක තමයි පේන්නේ. ඒ කියන්නේ මම මෑතක දැක්කේ දැන් ගොඩක් ෆිලොසොෆර්ස්ලට ඩිමාන්ඩ් එක වැඩි වෙලා තියෙනවා කියලා මේ ලොකු AI මේ ඉන්වෙස්ටර්ස්ලා ඒ කියන්නේ කම්පනීස් වල. ඒ කියන්නේ ඇන්ත්‍රොපික් කණ්ඩායම, ඕපන් AI, එහෙම නැත්නම් ඩීප් සර්ච්, ඩීප් මයින්ඩ්, Google වගේ ඒ වගේ තැන්වලට දැන් යම් පමණකට දාර්ශනිකයන් ෆිලොසොෆර්ස්ලා මේට විවෘත කරලා තියෙනවා ඒ ගැටලු වල සීමාමායින් ලකුණු කරන්. දැන් මේ වගේ දෙයක් මම හිතන්නේ unprecedented situation එක. කියන්නේ මේට කලින් තාක්ෂණයත් එක්කලා මනුෂ්‍ය සංහතියට ලැබුණු අභියෝග වලට වඩා විශාල අභියෝග ඉදිරිපත් වෙලා තියෙනවා මේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් හරහා. එතකොට ඒකේ තියෙන පැතුරුණු ස්වභාවය අපගේ හැම සංස්කෘතික කොටසකටම, ඒ කියන්නේ අපේ මිනිස්යාගේ අධ්‍යාපනය වේවා, සෞඛ්‍ය වේවා, එතික්ස් වේවා, නීතිය වේවා, මූලික මිනිස් අයිතිවාසිකම් වේවා, මේ හැම දෙයක් ඇතුළට මේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් මේ පෙනිට්‍රේට් වෙලා තියෙනවා. ඒ හින්දා මේ මින් පෙර නොවුණු විවිධ උබතෝකෝටික අවස්ථාවලට මිනිස්සුන්ට මුහුණ දෙන්න වෙලා තියෙනවා දැන්. ඇත්තම තත්ත්වය ඒ වගේ දෙයක්. එතකොට අපිට ඒකට මුහුණ දෙන්න හියුමනිටිස් එක්කලා, ඒ කියන්නේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලට විතරක්ම මේ ගැටලු निराකරණය කිරීමේ හැකියාව නැහැ. ඉතින් ඒකේ නිර්මාපකයන්ට බෑ එහෙම මේ එන ඉම්පැක්ට්ස් ඉග්නෝර් කරලා යන්න බෑ. එතකොට දැන් අපි උදාහරණ වශයෙන් ගත්තොත් මේ AI applications එකලා මේ පෙමින් බැඳුණු අය ඉන්නවා. කියන්නේ ආදරය කරන්න ආදර වස්තු බවට පත් වෙච්ච. ඒතර ආදර සම්බන්ධතාවලට ඇතුල් වෙච්ච අය. එතකොට තව ඒවා හොඳයි කියලා හිතමුකෝ. ඒවයි යම් කාරණා තියෙන ගැඹුරට විග්‍රහ කරලා බලන්න. නමුත් අපි ඒක මේකේ අරමුණ නොවේ මේ චූටි වීඩියෝ එකේ. නමුත් සමහරු ජීවිතය පිළිබඳ තීරණාත්මක කටයුතු වලදී AI වල සහයෝගය බලාපොරොත්තු වෙලා තියෙනවා. ඒ වගේ රිපෝට්, ඒ වගේ දේවල් රිපෝට්ලා තියෙනවා. දැන් මෙහෙම යද්දී ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් හදන්නෙම අපි මේ ඩේ ටු ඩේ කරන ඔපරේෂනල් වැඩ. ඒ කියන්නේ යම් ගණිතමය, ඒ කියන්නේ ස්ටැටිස්ටිකල් වගේ, ඒ කියන්නේ ඩේටා ඇනලිසිස් වගේ ඩේ ටු ඩේ තියෙන ඉන්ජිනියරින් විවිධ ආකාරයේ තාක්ෂණික යෙදවුම් වගේ දේවල් වල තමයි AI වඩා
නැඹුරු වෙලා ඒව නිර්මාණය කරන්න හේතු වෙලා තියෙන්නේ. නමුත් දැන් ඒකේ භාවිතය අර ඒ ඔබ්ජෙක්ටිව්ස් වලින් සෑහෙන ඩීවියේට් වෙලා තියෙනවා. දැන් 2025 ජූනි වෙනකොට ඕපන් AI ලගේ chat GPT එකේ භාවිතය 60% පමණ වෙලා තියෙන්නේ මේ සාමාන්‍ය මිනිස්සුන්ට අත්වෙන එදිනෙදා ජීවිතය පිළිබඳ prompts වලින් තමයි කන්සිස්ට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට දැනගන්න ඕන වෙනවා කෑමක් ගැන, ඩිනර් එකක් ලෑස්ති කරන විදිය ගැන, බලන්න චිත්‍රපටියක් යෝජනා කරන ඔන්න වගේ මේ මිනිස්සුන්ට සබ්ජෙක්ටිව්ලි වැදගත් වෙන දේවල් වල prompts තමයි වැඩිපුර තිබිලා තියෙන්නේ. ඉතින් මේකෙන් තේරුම් යනවා අපි AI හැදුවේ යම් යම් දේවල් වල කාර්යක්ෂමතාව එහෙම නැත්නම් ඒවයි තියෙන accuracy එක එහෙම නැත්නම් precision එක වැඩි කරන්න වගේ බලාපොරොත්තු වුණාට ඒක ඊට එහා ඒක පැතිරලා තියෙනවා දැන්. ඒ කියන්නේ මිනිසුන්ගේ දෛනික අවශ්‍යතා එක්ක ගැට ගැහෙන මට්ටමට ඇවිල්ලා තියෙනවා. දැන් ඒව සිද්ධ වෙලා තව තවත් වර්ධනය වෙමින් පවතින අවධියක තමයි අපි මේව පිළිබඳ මේ විවිධ ඩිසිප්ලින්ස් එකට සම්බන්ධ කරගෙන ඒව දිහා විමර්ශනය කරන්න පෙළඹිලා තියෙනවා. ඒකේ ඉෆෙක්ට් එකක් විදිහට තමයි මම මේ විවෘත වෙන්නේ අවකාශයට YouTube අවකාශයට මම විවෘත වෙන්නේ ඒකේ බලපෑමක් විදිහට. එහෙම නැත්නම් මට එහෙම එන්න මේ අදහස් හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාවක් මට කලින් තිබුණේ නැහැ. නමුත් මේ ඉෆෙක්ට්ස් නිසා මටත් හිතුණා මේ දැනුමත් එක්කලා ඉදිරියට මේක ගෙනියන්න උදව් වෙන්න ඕන කියලා මේ ඩිස්කෝසස් වලට. අන්න ඒ වගේ අර්ථයක්. එතකොට දැන් මම කිව්ව දේවල් වලින් මම මූලික වශයෙන් ලකානියානු සංකල්ප ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලට, භෞතික විද්‍යාවට සහ අනිකුත් සමාජ විද්‍යාවන් වලට, හියුමැනිටිස් වලට මම යොදන්න උත්සාහ කරනවා. ඊට අමතරව ක්වොන්ටම් ෆිසික්ස් වල තියෙන සංකල්ප, ඒවයි වැරදි භාවිතයන්, ඒවයි වැරදි කියවීම් වගේ දේවල් වලට වඩා නිවැරදි ගණිතමය පදනම් සහිත යම් යම් ආකාරයේ දැනුවත් කිරීමතුත් මේ වැඩසටහන හරහා මම බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මම මේ කරන වැඩේම විවිධ ස්වරූප වලින්, මට්ටම් වලින්, දැනුවත් භාවයන් තුලින්, කැපවීම් තුලින් කරන අය තව ගොඩක් ඉන්නවා. මේ ලංකාවෙත් ඉන්නවා. YouTube අවකාශෙත් ඉන්නවා. ඉතින් මම බලන්නේ මේ මගේ කොටස සමාජය මේ තරුණ අය වෙනුවෙන්, තරුණ විමර්ශකයන්ට, තරුණ බුද්ධිමතුන්ට මගෙන් කෙරෙන්න ඕන යම් මගේ පර්යේෂණ වලින් මම දැන කියාගත් දේවල් බෙදා හදා ගැනීමක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ. බොහොම ස්තුතියි.